අයිබෝවන් සුබ දවසක්. ගුප්ත විද්‍යාව නොපෙනෙන බලවේග වලින් වැඩ රාජකාරී කරගත්ත මහත් ආශ්චර්යයක් කරපු අපේ ගරුතර කොණ්ඩදෙණිය හාමුදුරන් වහන්සේගේ ශාස්ත්‍රීයකරණ කැලේ දේවාලය තමයි මේ තියෙන්නේ. මම මේ කියන්න බැලුවේ කියන්න සැරසුනේ ලකලහැත්තුනේ මේ වකවානුව වෙද්දී හිනාවට හැල්ලුවට විහිළුවට තහලුවට ලක් වෙලා තියෙනවා මේ ගුප්ත විද්‍යාව මේ ශාස්ත්‍රය කියන එක. මේ නොපෙනෙන බලවේග වලින් වැඩ ගන්න මේ කාරණාව. මොකද එහෙම වෙලා තියෙන්න හේතුවක් තියෙනවා. අද කාලේ ගොඩක් තරුණ අය, තරුණ පරම්පරාවේ ගෑනු දරුවෝ, පිරිමි දරුවෝ කොණ්ඩ වවාගෙන රැවුල් වල වවාගෙන කිලෝ ගණන් රත්තරන් කරේ එල්ලගෙන මම මේ ශාස්ත්‍රය කරනවා කියලා මන්ත්‍රයක් දෙකක් පාඩම් කරලා ගොඩක් දරුවන්ට වීඩියෝ දානවා මේ විදිහට වැඩේ කරලා දෙනවා කියලා. ගොඩක් දරුවෝ අසරණ වෙනවා. පැය ගණන් වලින් කරනවා කියනවා. පැය දෙකෙන් කරනවා කියනවා. මේක ලොකු මුලාවක්, වංචාවක්. මේ මුලාවට වංචාවට ලක් වෙන්න එපා. අසරණ දරුවෝ ගොඩක් මහන්සි වෙලා දුක් මහන්සි වෙලා විශේෂයෙන් පිටරට දරුවෝ ගොඩක් දුක් මහන්සි වෙලා හොයන සල්ලි මේක හිතාගෙන ඉන්නේ පිටරට ගියපුවාම මේක සුරලෝකට සුරංගලා ලෝකේ සැප විඳිනවා කියලා. එහෙම නෙවෙයි. ඔය දරුවෝ මට කතා කරන දරුවෝ කියන මම දන්න නිසා මම මේක කියන්නේ. ගොඩක් දුක් විඳලා හම්බ කරන මේ මිල මුදල ආවට ගියාට නාස්ති කරගන්න එපා. තමන් හරියට නිසියාකාර මේ හොඳට මේක හොයලා බලලා මේකේ පරිණත භාවයට පත් වෙච්ච කෙනෙකුට බලලා වැඩ රාජකාරිය බාර දෙන්න. මොකද මට ඇවිල්ලා තියෙනවා සමහර ඔය අපේ බාල පරම්පරාවේ ගුරුනාසලා කියනවා මේ වයසක කට්ටියට හරියට මේ මන්ත්‍ර කියවෙන්නේ නැතිලු. එයාලටලු කියන්න පුළුවන් කියලා. මේක සම්පූර්ණ බොරු කතාවක්. මේ ඉස්පිලිපාපිලි එහෙම කට්ටියට කියන්න බෑ. ඒවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒ වාගේ රැවටීමට මුලාවට ලක් වෙන්න එපා. ඒ වගේ කට්ටියට කතා කරලා තමන්ගේ හොයාගන්න සල්ලි නැහත්ති කරගන්නත් එපා. මම කියන්නේ මටම කතා කරන්න කියලා. මම වගේ පරිණත භාවයට පත් වෙච්ච මේ ශාස්ත්‍රය ගැන ගැඹුරෙන් දන්න කෙනෙකුට කතා බහ කරලා මේ වැඩ රාජකාරී කරගන්න. මොකද මම උගතා මම ජගතා කියලා කියනව නෙවෙයි. මේ කොණ්ඩදෙණිය හාමුදුරන්ගේ ශාස්ත්‍රය කරන තැන මහා බලගත් විදිහට, බලවත් විදිහට මුළු ලෝකෙම හොල්ලපු, මුළු ලෝකෙම නටවපු ගුප්ත විද්‍යාව නොපෙනෙන බලවේගයේ පැත්තෙන් නොයි යක්කුම් පෙරේතුන්ගෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් පවා වැඩගත්ත ශාස්ත්‍රය කරන කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ ශාස්ත්‍රය කරන තැන තමයි මේ තියෙන්නේ. ඒ නිසා මේ දරුවෝ අසරණ වෙන්න එපා. මම විශේෂයෙන්ම කියන්නේ මේ ලංකාවේ දරුවෝ නම් මගේ දේවස්ථානයට පය තබලා ඒ කට්ටිය කාරණා කරගෙන යන්න බොහොම මිනිස්සු වෙනවා. ඉතින් මට විශේෂයෙන් අර පිටරට ඉන්න දරුවන්ට ඒ කට්ටියට එන්න බෑ. ඒ කට්ටිය වැඩ රාජකාරී හිල්ලා කතා බහ කරලා දුක් දුන්නොත් මට කියලා ඒ විදිහ තමයි වැඩ රාජකාරී කරන්නේ. එතකොට මම කොණ්ඩදෙණිය හාමුදුරන්ගේ ශාස්ත්‍රය කරන මම ওই දරුවන්ගේ වැඩ රාජකාරී කරනවාට 750කවත් මිල මුදලක් අය නොකර තමයි මම මේ වැඩ රාජකාරී කරන්නේ. මෙතනදී කියන්න දෙයක් තියෙනවා. දැන් මේක කියපම ගොඩක් අය වෙනස් විදිහට හිතනවා. මොකද ඔය දරුවගේ යම් කිසි දුකටපත් වෙච්ච කාරණාවක් තියෙනවා නම් දරුමල්ලුන්ගේ ප්‍රශ්න තියෙනවා, ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්න තියෙනවා, අනියම් ප්‍රශ්න තියෙනවා, ප්‍රේම සම්බන්ධය, ගෙවල් දොරවල් වල පඩිනඩි ලැබෙන මේ වගේ ගොඩක් මොකක් මත්ද්‍රව්‍ය වලට හුරු වෙච්ච මේ හැම දෙයක්ම. ඒ නිසා මේ හැම දෙයක්ම විසඳ ගන්න ඕනයි නම් මේකේ තමන් හොයාගන්නේ සල්ලි මුදල අපතේ අරගන්න නැතුව නිසියාකාරව හරියාකාරව තක්කටම කරන කෙනෙක් හොයලා තමන්ගේ ඒ දුක නිවා ගන්නට හරි කෙනෙකුට කතා බහ කරලා